14වෙනි කොටස තමයි අරගෙන ආවේ. ඉතින් හැමෝම කතාව කියවලා බලලා වෙනදා වගේම ඔයාලගේ ආදරණීය අදහස් මට කියන්න අමතක කරන්න එපා. එහෙනම් අපි කතාව බලමු. යාළුවෝ හැමෝම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. සුජාතා ලබා දුන් මුදලින් අහස් ඉක්මනින්ම බැංකුවේ හිඟ ණය සම්පූර්ණයෙන් ගෙවා දැම්මා. දවස් ගණනාවක් ඔවුන්ගේ හිස මත පැටවිලා තිබුණු බර එක මොහොතකින් නැතිව ගියා. අම්මේ, දැන් සේරම ප්‍රශ්න හරි. අපේ ගේ ආයෙත් අපිටම හම්බුණා. අහස් කියද්දි නිර්මලා ලියකියවිලි පපුවට තුරුල් කරගෙන සැනසුම් සුසුමක් හෙළුවා. අනේ කොච්චර දෙයක්ද පුතේ. මේ ගෙදර අපිට නැති වෙයි කියලා හිතපු හැම මොහොතකම මම ගොඩක් බයෙන් හිටියේ. අපිට කොහොම හරි දෙවියෝ පිහිට වුණා. එදා ඔවුන්ගේ ගෙදර පිරුණේ සතුටු සිනහවෙන්. කාලයක් තිස්සේ තිබුණු බිය කනස්සල්ල වෙනුවට දැන් හැමෝගෙම හිතල තිබුණේ අලුත් බලාපොරොත්තුවක්. ඒ තහස්ට තේරුණා මේ ලැබුණු අවස්ථාවෙන් පස්සේ ඔහුට තවත් ලොකු වගකීමක් තියෙනවා කියලා. ඔව්, තමන්ගේ පවුල සුරක්ෂිත කරලා ඔවුන්ගේ ජීවිතේ තවත් ලස්සන කරන්න ඔහුට තවත් මහන්සි වෙන්න වෙනවා. අහස්ගේ අවධානය නැවතත් සම්පූර්ණයෙන්ම යොමු වුණේ ඔහුගේ කුරුඳු ව්‍යාපාරය වෙතයි. ඔහු කලින්ට වඩා සැලසුම් සහගතව වැඩ කළා. අලුත් ගොවීන් කිහිප දෙනෙක් එක්ක ගිවිසුම් අත්සන් කළා. හොඳ තත්ත්වයේ කුරුඳු පමණක් මිලදී ගන්න තීරණය කළා. පැකේජින් එකත් වෙනස් කළා. ව්‍යාපාරයටම වෙනම නමකුත් ලාංඡනයකුත් හදලා රටපුරා කඩවලට තම නිෂ්පාදන බෙදා හරින්න ආරම්භ කළා. මේ හැමදේටම අහස්ගේ ළඟින්ම හිටියේ සප්නා. ඇනවුම් සටහන් කරන වැඩ වගේම ගනුදෙනුකරුවන්ට දුරකථනයෙන් කතා කරන එක, පැකට් ලේබල් අලවන එක, ගණන් ලියලා බැංකු ගිණුම් පොත් පවා පිළිවෙලට තියාගන්න එක සප්නාගේ රාජකාරිය වුණා. ඇය ඒ නොපිරිහෙලා ඉටු කළා. කාර්යබහුලත්වයේ මැද වුණත් ඔවුන් තමන්ගේ ආදරණීයයන් ගැන කැප වෙන්න අමතක කළේ නැහැ. අහස්, ඔයා දන්නවද මහත්තයා? මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි. අමාරුම කාලෙ තිබුණත් ඔයා අතහැරියේ නෑ. ඒ නිසා තමයි අද මේ හැමදේම. සප්නා කියද්දි අහස් ඇය දිහා ආදරෙන් බැලුවා. ඔයා මගේ ළඟ හිටියේ නැත්නම් මට මේ තරම් දුරක් එන්න බැරි වෙයි සුදුමැණිකේ. ඔයා මට දුන්නු ආදරේ විශ්වාසය තමයි මගේ ලොකුම හයිය. ඒ වචන ඇහෙද්දි සප්නාගේ මුහුණේ ලස්සන සිනාවක් මතුවුණා. මේ අතරේ මෙතෙක් නිර්මලාට උරුම වී තිබුණු වෙහෙසකාරී ජීවිතයත් සතුටින් පිරෙන්න පටන් ගත්තා. කාලයක් තිස්සේ පුතාගෙන තිබුණු බිය වෙනුවට දැන් ඇගේ හිතේ ඔහු ගැන තිබුණේ ලොකු ආඩම්බරයක්. මගේ පුතා කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන. ඇයගේ ඒ වචන අහස්ට ලැබුණු ලොකුම ආශිර්වාදය වුණා. අම්මගේ ආශිර්වාදය, සප්නාගේ ආදරය අහස්ගේ ජීවිතේ ලොකුම ආලෝකය වුණා. එක දවසක් අහස් වැඩ ඉවර කරලා ගෙදර ආවේ හොඳටම මහන්සි වෙලා. සප්නා උණු තේ කෝප්පයක් ඔහු අතට දීලා මේසේ උඩ තිබුණු ලොකු ලෙචර පොතක් ඔහු ඉස්සරහට තල්ලු කළා. මහත්තයා, මේක ටිකක් බලන්නකෝ. අහස් පුදුමයෙන් පොත දිහා බැලුවා. මේ මොකද්ද මැනිකේ? මම අද ඉඳන් හැම ආදායමක්ම හැම වියදමක්ම වෙන වෙනම වගු ඇඳලා පිළිවෙලට ලිව්වා. එතකොට අපිට ලාභේ වියදමයි හරියටම බලන්න පුළුවන්නේ. අහස්ගේ මුහුණේ ලොකු හිනාවක් ඇඳුණා. අම්මෝ, මගේ නෝනා දැන් සම්පූර්ණ බිස්නස් වුමන් කෙනෙක් වෙලානේ. අනේ අන්න මහත්තයා. සප්නා ලැජ්ජාවෙන් ඔහුගේ උරහිසට අතින් පොඩි පහරක් ගැහුවා. ඇත්තමයි මැනිකේ. අහස් ඇගේ අතකින් අල්ලගෙන ආදරෙන් ඇය දිහා බැලුවා. ඔයා නැතුව මට මේ තරම් දුරක් එන්න බෑ. මම අද සාර්ථක මිනිස්සෙක් වෙලා ඉන්නේ ඔයා හින්දයි මැනිකේ. මම මොනවත් කළේ නෑ මහත්තයා. මම ඔයා ළඟින් ඉඳලා උදව් කරා විතරයි. ඔයා මගේ ළඟින් ඉඳන් මට හයියක් වුණේ නැත්තම් මට කවදාවත් මේ තැනට එන්න බැරි වෙයි. මැනිකේගේ ආදරේ තමයි අද මාව ශක්තිමත් මිනිස්සෙක් කළේ. අහස් ඇගේ නළලට ආදරෙන් හාදුවක් දුන්නා. ඔවුන්ගේ ආදරණීය බැඳීම දවසින් දවස ශක්තිමත් වෙද්දී ඔවුන්ගේ ව්‍යාපාරයත් දියුණුවෙන් දියුණුවටම පත් වුණා. මේ අතර සුජාතා බංගලාවේ ඉඳන් නිතරම ඔවුන් ගැන හොයලා බැලුවා. ඒත් ඒ කිසිම දෙයක් කාටවත් දැනගන්න ඇය ඉඩ තිබ්බේ නැහැ. එක් උදෑසනක් ඇය හොරෙන්ම බෑගයක් අරගෙන බංගලාවෙන් පිට වෙන්න ලෑස්ති වෙද්දී පඩිපෙළ ළඟ හිටියේ සිරිල්. ඔහුගේ මුහුණේ තිබුණේ සැකයක්. සුජාතා? ඔහුගේ හඬින් සුජාතා එකපාරටම ගැස්සුණා. මහත්තයා, කොහෙද මේ ලෑස්ති වෙලා යන්නේ? මේ පන්සලට පොඩ්ඩක් ගිහින් එන්න හිතුවා මහත්තයා.
සිරිල් ඇය දිහා මොහොතක් කෙලින්ම බලාගෙන හිටියා. පන්සලට මේ දවස්වල ඔයා හුඟක් එළියට යනවා වගේ පේනවා. මොකක් හරි මගෙන් හංගනවද? ඔහුගේ සැකය ඇයට පැහැදිලිවම පෙනුණා. සුජාතගේ හදවත වේගෙන් ගැහෙන්න පටන් ගත්තත් ඇය ආයාසයෙන් මුවගට හිනාවක් මවා ගත්තා. අනේ නෑ මහත්තයා, මගේ හිතට ටිකක් නිදහසක් නෑ මේ දවස්වල. ඒක නිසා පොඩ්ඩක් පන්සල පැත්තේ ගිහින් එන්න හිතුණා. සිරිල් තව මොහොතක් ඇය දිහා බලාගෙන ඉඳලා පරිස්සමෙන් ගිහින් එන්න කියලා හැරිලා ගියා. සුජාත හෙමින් දිගු හුස්මක් ගත්තා. දෙවියනේ ඇති අන්තම්, තව පොඩ්ඩෙන් සේරම ඉවරයි. ඇය හිතෙන් මුමුණමින් දෙවියන්ට ස්තුති කළා. ඊට පස්සෙත් මාස කිහිපයකට සැරයක් සුජාත රහසිගතව චමත්තරහා අහස්ගේ ව්‍යාපාරය ගැන විස්තර දැනගත්තා. සමහර වෙලාවට අලුත් යන්ත්‍රයක් ගන්න ඕන වුණොත් චමත්ගේ නමින් පොලි රහිත ණයක් අහස්ට ලැබුණා. විශාල ඇණවුමක් ලැබුණොත් නොදන්නා ආයතනයක් කලින්ම අත්තිකාරම් මුදල ගෙව්වා. ඒ හැමදේම පිටිපස්සේ හිටියේ සුජාතා. නමුත් ඒ බව අහස්වත් සප්නවත් කිසිම දවසක දැනගෙන හිටියේ නැහැ. සුජාතට ඕන වුණේ ඔවුන්ගේ සාර්ථකත්වය තමන්ගේ නමට ලියවෙන එක නෙවෙයි. ඔවුන් දෙන්න තමන්ගේ මහන්සියෙන් ජීවිතය දිනනවා දකින්නයි. ඒක තමයි ඇයට ඕන කරපු ලොකුම සතුට වුණේ. සුදුමැණිකෙවත් අහස්වත් මේ ගැන කිසිම දෙයක් දැනගන්න ඕනේ නෑ චමත්. එයාලට උදව් කරන්නේ මං කියලා කවමදාවත් දැනගන්න ඉඩ තියන්න එපා. මට තේරුණා නෝනා. මම නෝනා කිව්ව විදිහටම කරන්නම්. කාලය තවත් මාස කිහිපයක් ඉදිරියට ගියා. අහස්ගේ කුරුඳු ව්‍යාපාරයේ දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වුණා. ලාභය ලැබුණත් ඔහු ඒ මුදල් අනවශ්‍ය විදිහට වියදම් කළේ නැහැ. හැම මාසෙකම ලැබෙන ලාභයෙන් කොටසක් නැවත ව්‍යාපාරයට යෙදෙව්වා. ඉතිරි මුදල් ටික වෙන වෙනම ඉතුරු කරන්න පටන් ගත්තා. සප්නා ඒ හැම දෙයක්ම පිළිවෙලට ලෙජර් පොතේ සටහන් කළා. මාස ගණනාවකට පස්සේ ඔවුන්ට හොඳ ඉතුරු මුදලක් එකතු වෙලා තිබුණා. එක් වැසිබර රාත්‍රියක අහස් සහ සප්නා ස්තෝප්පුවේ පඩිය ළඟ වාඩි වෙලා වැස්ස දිහා බලාගෙන හිටියා. සීතල නිසා උණු උණු කෝපි කෝප්ප දෙකකුත් ඔවුන්ගේ අතේ තිබුණා. සප්නා හිටියේ ඔහුගේ උරහිසට ඔළුව තියාගෙන. වැහි බින්දු ස්තෝප්පුවේ වහලයට වැටෙන හඬත් අවට පරිසරයේ තිබුණු සංසුන් බවත් ඒ මොහොත තවත් සුන්දර කළා. සිසිල් සුළඟත් එක්ක පැමිණෙන වැස්සේ සුවඳ ඔවුන්ගේ හිත්වලට අමුතුම සැනසීමක් ගෙන ආවා. කාලයක් තිස්සේ මුහුණ දුන් දුක්, බිය සහ අභියෝග මතක් කරමින් ඔවුන් නිහඬවම වැස්ස දිහා බලාගෙන හිටියා. සුදුමැණිකේ කියන්න මහත්තයා. ඔහු ටික වෙලාවක් ඈත බලාගෙන ඉඳලා hina වුණා. මගේ හිතේ ගොඩක් කාලෙක ඉඳන් තිබුණු හීනයක් තියෙනවා සුදුමැණිකේ. සප්නා ඔහු දිහා ආදරෙන් බැලුවා. මොකද්ද මහත්තයා? මට හිතෙනවා දැන් අපි ටිකෙන් ටික අපේම ගයක් හදන්න පටන් ගමු කියලා. ඔහු එහෙම කියද්දි සප්නාගේ ඇස් එකපාරටම සතුටින් දිලිසුණා. ඇත්තමද මහත්තයා? ඔව් මැණිකේ. කසාද බැන්දට පස්සේ අපි දෙන්නට ඉන්න අපේම කියලා ලස්සන තැනක් තියෙන්න ඕනේනේ. ඔහු ඇගේ නලල මත තිබුණු කෙස් රොදක් කන පිටුපසට කරමින් කිව්වේ ආදරණීය සිනහවකින්. ඒ ස්පර්ශයත් එක්කම සප්නාගේ හිත තවත් උණුසුම් වුණා. ඇය නිහඬවම ඔහු දිහා බලන් හිටියේ තමන්ගේ ජීවිතේ ලස්සනම හීනයක් ඇස් ඉදිරිපිටම හැබෑ වෙනවා වගේ හැඟීමක් හිතට දැනෙද්දි. බංගලාවේ ඉද්දි වුණත් ඉස්සර ඉඳන්ම මම හිතාගෙන හිටියේ මට කවදා හරි මගේම කියලා පුංචි ගෙයක් තියෙන්න ඕනි කියලා. ඒත් ඒ ගෙදර ඉන්න කෙනා ගැන මම කවදාවත් හිතුවේ නෑ. අද මට ඒ ගෙදරයි ඒ ගෙදර ඉන්න කෙනයි දෙන්නම ලැබිලා වගේ දැනෙනවා. ඇය මද සිනහවකින් කියද්දි අහස් ආදරෙන් ඇගේ අතක් සෙපගත්තා. සුදුමැණිකේ, ඔයා මගේ ජීවිතයට ආපු දවසේ ඉඳන් මටත් හිතෙන්නේ මගේ හැම හීනයකටම හේතුවක් ලැබුණා කියලා. ඔහු මදක් කතාව නතර කරලා ඇය දිහා බලන් හිටියා. මම හොඳම ලස්සනම ගයක් හදන්න උත්සාහ කරනවා. ඒත් ඒ ගෙදර ලස්සනම දේ වෙන්නේ ඔයාගේ හිනාව. ඔහු ඇගේ කම්මුලක් මිරිකමින් කියද්දි සප්නා ලැජ්ජාවෙන් බිම බලාගෙන සිනාසුණා. හැබැයි මහත්තයා, මට නම් ඕනි ලොකු මාලිගාවක් නෙවෙයි. සැනසීමෙන් hina වෙලා ජීවත් වෙන්න පුළුවන් අපේම කියලා නිස්කලංක ගෙයක්. අපේ ආදරේ පිරුණු ගෙයක්. අහස් ආදරෙන් ඇය දිහාම බලාගෙන හිටියා. කියන්නකො මැණිකේ, අපේ ගෙදර මොන වගේ හදනවටද ඔයා කැමති? සප්නා hina වෙලා ඈත අහස දිහා බැලුවා. හැමදේම තියෙන පුංචි නිස්කලංක ගෙයක්. ගේ ඉස්සරහා ලස්සන මල් වත්තක් තියෙන්න ඕනේ, උදේට මල් සුවඳ දැනෙන විදිහට.
හවසට අපි දෙන්න එකට තේ එකක් බොන්න පුළුවන් පුංචි ස්තෝප්පුවක් තියෙන්න ඕනි. අම්මත් අපි එක්ක සතුටින් ඉන්න ඕනි. ඒ ඇති මහත්තයා මට වෙන කිසිම සුකෝපභෝගී දෙයක් ඕනේ නෑ. අහස් hina වෙලා ඇගේ කම්මුලක් මත ආදරෙන් හාදුවක් තිබ්බා. මගේ මැනිකෙගේ හිතේ තියෙන මේ පුංචි හීනේ මම අනිවාර්යෙන්ම හැබෑ කරනවා. අහස් සප්නගේ අත තමන්ගේ අතට අරගෙන තදින් අල්ලගත්තා. මටත් ඕනේ නෑ මාලිගා වගේ ගෙවල්. මට ඕනේ උදේට ඇහැරෙද්දි මගේ ළඟ ඔයා ඉන්නවා දකින්න. අම්මගේ hina වැහෙන්න. අපේ ගෙදර ආදරෙන් පිරෙන්න. ඔහු කියද්දි ඈ ආදරේ පිරුණු දැස් වලින් ඔහු දිහාම බලාගෙන හිටියා. ආදරේ සැනසීම පිරිච්ච ලස්සන නිස්කලංක ගෙදරක්. ඒ රාත්‍රියේ දෙන්නම අනාගත හීන ගැන කතා කර කර බොහෝ වෙලා ගත කළා. හිත පුරාම තිබුණේ සැනසීමයි. ඔවුන්ගේ කතා අතරින් ඒ වැසිබර රාත්‍රිය හෙමින් හෙමින් ගෙවී ගියා. ඔවුන් නිදාගන්න තම තමන්ගේ කුඩා කාමරයේ වෙත පියනගද්දි වැස්ස අඩු වෙලා පරිසරයේ නිස්කලංක වී තිබුණත් අහස්ගේ සහ සප්නගේ හිතවල අලුත් බලාපොරොත්තුවක උණුසුම තවමත් පිරී තිබුණා. තවත් කොටසකින් ආයෙත් හමුවෙමු. හැමෝටම සුබ දවසක්.